Hi, good morning. මේ යන්න හදන්නේ ඉර පායනවා බලන්න. හම්බන්තොට පැත්තේ ඉඳන් කොහමද ඉර පායන්නේ කියලා බලන්න. දැන් තමයි චුට්ට පායන්න පටන් කරගෙන තියෙන්නේ. දැන් වෙලාව 5:32යි. ඉතින් අපි බලමු කොහොමද ඉර පායන්නේ කියලා. මාරම ලස්සනයි වට පිටාව. මාරම ලස්සනයි. කියන්න දෙයක් නැහැ. ඒක තනිකර නිකන් මට මැවිලා පේන්නේ අපි ඉස්සර නිකන් කාටුන් වල දකින විදිය. ඒ වගේ නිකන් මේජ් වල තියෙන ඒ විදියට මට මේ දේවල් වෙන්නේ. ඉතින් හලෝ මේ ඉස්සරහ ලස්සනට ඒක පේනවා. දෙන්න. ආයි මෙන් ඉන්නවා යාළුවෝ. අපිත් එක්ක ආවා මෙයා. නන්ද ලස්සන අපි හැමෝම සමහර ඉමේජස් වල දකිනවා වගේ ලස්සන පින්තූරයක්. මේ ඉර එන්න පටන් අරගෙන චුට්ට එන ගම ටිකක් සැරයි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ට්‍රිප් එක ඇවිල්ලා නැවතිලා හිටපු තැනට උදේ ඉර පායන විදිහ හරි ලස්සනට පෙවුනේ. මම හිතනවා ඔයගොල්ලොත් ඒක එන්ජොයි කරන්න ඇති කියලා.
ඉතින් උදේ අද දවස අපේ ට්‍රිප් එකේ හරියට බැලුවොත් අද තමයි 3 වෙනි දවස. දැන් අපි ට්‍රිප් එක එන්න මං ගෙදරින් ආවේ 5 වෙනිදා රෑ. උනාට ට්‍රිප් එක එන්න උනේ 6 වෙනිදාත් ඉඳලා 7 වෙනිදා උදේ. ඉතින් එහෙම තමයි අද දවස පටන් ගන්නෙ. ලස්සනට ඉර පායන විදිහත් එක්ක. ඉතින් අපි දැන් යන් අපේ කට්ටිය නැගිටලාද කියලා බලන්න. මං ඉස්සලාම නැගිටලා ඉවරලා ඊයේ කට්ටියත් එක්ක සින්දු කියලා නටලා කරලා කාලා දීලා 3 ගානකට විතර වගේ තමයි නිදාගත්තේ. ඊට පස්සේ 5 මාට විතර වගේ එලාම් එක තියලා මං කලින් නැගිට්ටා. ඊ නැගිටලා ටක් ගාලා දුවගෙන ආවා ඉර පායන විදිය බලන්න. ඉතින් මේ විදියට තමයි ලස්සන්ට ඉර පායන විදිය පෙවුනේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. අපි කිව්වට මං විතරයි දැන්ට ඉන්නේ. ඔය යාළුවෝ ටික තාම මං හිතන්නේ නිදි. ගිහිල්ලා බලමු තාම කට්ටිය නිදිද ඇහැරලාද මොකද කියලා. එහෙනම් අපි එතන ගිහිල්ලා බලමු. තමයි අද දවස පටන් ගන්න. එහෙනම් යම් අපේ කප්පිය ඉන්න දැන්. දැන් මොන්නේ ආයි අපි ඉන්න දැන්ට වයින් යන ගම. ඊයේ මේ එක පාටම පොඩි අහුලක් ගියා අපේ කට්ටිය. ඉතින් මේ දෙතුන් දෙනෙක්ට මෙතන මේ අපි නැවතිලා ඉන්න තැන මේ එතන තියෙන ගැට ගාවට එද්දී පිටේ කාපු කෙල්ලෙක් දැකලා තියෙනවා. අලියෙක් වගේ නිකන් ඡායාවක් කරුවලේ දැකලා තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් කට්ටිය කලබල වුණා මේ අලියෙක්ද දන්නේ නැහැ මේ ඇවිල්ලා ඉන්නේ කියලා. මෙතන මේකේ මෙතන මේ මෙතන ඉන්නවා මාමල කට්ටියක්. ඒගොල්ලෝ තමයි මේ හැටි බලාගන්නේ. ඒගොල්ලෝ කිව්වා මම මේ දැන් මේ ඉන්න හරිය මේ මෙතන ගේට් එක තියෙන්නේ. මේ හරියේ සමහර වෙලාවට අලි මාරු වෙනවා කියලා. කියන්නේ සත්තු මාරු වෙන තැනක තමයි පොඩ්ඩක් ඉතින් මේක හදලා තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඒකින්ද කට්ටිය පාටියේ අන්තිම හරියේදී පොඩ්ඩක් හිතේ චකිතයෙන් වගේ හිටියා. ඊට පස්සේ ආයෙ කට්ටිය පොඩ්ඩක් කූල් ඩවුන් වෙලා ආයෙ සින්දු කියලා ඉස්සරහට කාලා තමයි නිදාගත්තා. මොක තමයි විස්තරේ. අපි යමු ඇත්තු තියෙන ගේට් එක. මේ හරිය තමයි මේ අලි සාමාන්‍ය ටිකක් යවස් එනවා කියන්නේ ඉඳලා හිටලා. කියන හැම වෙලේම නැහැ. බලමු ඇතුළට ගිහිල්ලා කට්ටිය නැගිටලාද කියලා.
මෙන්න මෙතන තමයි අපි ආවේ නවතින්න මෙන්න මෙතනට. සමහරට ඊයේ කරපු වීඩියෝස් වල ඇති මේ අපි මෙතනට ආපු විදිය. මෙතන මේ විදුර හිටියා. මූණට ඉර එළිය වැටෙන හින්දා විදුර ගිහිල්ලාද කොහෙද ඇතුළට. මේ මෙතන තමයි පූර්ව ඇඳන් දෙක තමයි මමයි විදුර හිටියේ. විදුර මෙතන මං මෙතන. මෙතන තරිඳු මල්ලි හිටියා. එයා ඇතුළට ගිහිල්ලා. ඉතින් බලමු. සත්‍යවර්ධනේ තාම පොල්ලෝ නිදි. Hi, good morning. Good morning. hari නිදාගෙන. Hi, good morning. Asin මේ ඉනිති විදුරකෝ ටිකක් වලාකුළු තිබ්බා ඒ වුණාට මේ ඔව් අවුලක් නැහැ ලස්සනයි. Good morning, mama. Dia kola kan ada? Aha. මේ දෙන්න එකතු වෙලා තමයි අපිට ඊයේ කන බොන ඒවා ටික එහෙම රසට හදලා දුන්නේ. කැම ටික නම් මාරම රසයි. ඉතින් ඊගෙන කියන්න ඕනේ නැහැ. මාරම රසට හදලා තිබ්බ කැම ටික න ะ. නැගිටලා කංකුම් ඒ විදුර නෑනේ බා. විදුර මේ මෙතන හිටියේ නෑ. වෑන් එක ඇත්තේ. විදුර වෑන් එකට ගිහිල්ලාද කොහෙද? Good morning. මම බැලුවම කෝ කියලා. ඒ සුපිරි මේ සන්රයිස් එකක් තිබ්බේ වීඩියෝ. මං ගිහිල්ලා හිටියේ අතන. උඹට ඉතින් මේ කතා කරේ නෑ. නිදින්ද? ආටෝ එකේ මං සුපිරි ඈ. බඩු ඉන්න බූරු ඇඳේ හිටපු එක එද්දි නෑ. වෑන් එකට ඇවිල්ලා නිදි. පාටියටත් කලින් මේ හෙට උදේම නැගිටලා ගිහිල්ලා මේ ඉර පායන බලන්න යමු කියලා කිව්වේ මෙන්න මේ කට්ටිය. මේ කෙල්ලෝ සෙට් එක තමයි තියෙන්නේ. දෙන්නේ. කස්තුරි මාමා ලස්සනම තිබුණ. හරි අපේ ඉතිරි. තව එක්කෙනෙක් නිව් බෝන්. good morning. මං මෙතනින් කෙලිම ආදන චාර්ජර් එක ගහලා තිබ්බේ. මෙයා කරා මං ගියා. ඒ පාරක් යනවා මුහුද ගාවට. මෝර්නින් වොක් එකට. නායෙන් අඬනවා මේ ඉර පායනවා බලන්න බැරි වුණා කියලා. මේ ඉන්නේ. මෙයා තමයි මාත් එක්ක ආවේ. නැකිට ජනික ඇවිල්ලා උඩ පැනලා ඉරලා. ආව මත්. ඊට ළඟට වෙලා කුරු කුරුගේ ගහිටි. පොට්ටම ලස්සනයි ඈ. හරිය තියෙන පොඩි මේ බීච් එකට ඇවිදින්න යනවා. ඒ සෙරප්පු අතර ගත්තොත් හොඳයි නේ. අතට අරගෙන යම. මේ ටික එරෙනවා බා. අපි වැල්ල පා ගන්න නැතුව ඉන්නේ.
රැල්ල ගොත් අවුල්නේ. තව කවුරු හරි වීඩියෝ කරනවද මන්ද? නෑ නෑ මාළු අල්ලනවා. අර මේවා එක මේ නූල දාලා ඉවරලා අල්ලන්නේ. ඈ? අර ගිහිල්ලා අපිටත් කලින් ළඟට මෙනවා. shit. අපේ මොකටද කරුවා? මේ හරියටම මේ රැල්ල ගහලා නේ. ඊයේ මං ආපුවාම කිව්වා බං මේ කාලේ ඇතුළට හුලං ගන්න ගන්න. ඒකෙන් හින්දා ටිකක් මේ රැල්ල සැර. ඒ කියන්නේ මුහුදේ ඉන්න ලංකාව පැත්තට හුලං එන කාලේ. ගොඩදිය නේද? ගොඩදිය වාගේ මොකක්ද එහෙම? මමගේ සයන්නේ. මොකක්ද කිව්වා ඊයේ? දැන් ඒව දන්නේ නැහැ කියවන්කෝ. හරියට. මෙන්න මෙතන මේ වතුර තියෙන හරිය කිඹුල්ලු ඉන්නවා කියලා කිව්වා. මේ අෂින් කිව්වේ. අර තියෙන්නේ අපි හිටපු පැත්තට වෙන්න. තියෙන මේ පැත්ත. උදේ මෝර්නින් වෝක් එක ඇවිල්ලා දැන් මොකද කරන්නේ යනවද? යන්නේ. නිව් බෝර්න් හරි කෝල් එක ෆොටෝස් ටිකක් එහෙම ගැහුවා. පොඩි ෆොටෝ ෂූට් එකක් ගියා. කාන්තා පරාණ දෙකත් එක්ක උදේ පාන්දර ආවේ. ඒද නැ ෆොටෝස් ටිකක් ගා ගන්න ඕනේ කියලා. ඔය සෝෂල් මීඩියාස් වලට දාන්න තමයි වෙන මොකටද? ලස්සන ෆොටෝ ටිකක් නෑද ගැහුවා. අන්න දැන් ආයේ යන්න හදන්නේ අපි නවදින් නැදලා මේ හිටපු තැනට යන්නේ මාරව ලස්සනයි එහෙනම් යා නැවතිලා හිටපු තැනට ගිහිල්ලා එහෙනම් හම්බෙමු දැන් නම් කට්ටිය නැගිටලත් ඇති නේද ඔව් දැන් එහෙනම් යා අපි නැවතිලා හිටපු තැනට okay වේ ආ පැත්තෙන්ද කොහෙද බන් තිබ්බේ බලන්න නැද්ද ඒ මට මතක නැහැ. සෙරෙප්පු දෙක දාපු තැන මතක නැහැ. අයියෝ දෙවි හොයපන්කෝ. ඕ ඊක වැල්ලේ පාටට එක්ක මේවා ඉරේඩිය වලලා අපි පිට පැත්තට
කොහොම අපි පිටිපස්සේ යමු. දැන් තමයි යන්නේ ෆොටෝස් ටිකක් අරගෙන වීඩියෝස් ටිකකුත් අරගෙන දැන් යනවා දැන් නම් කට්ටිය නැගිටලා ඇති බලන්න ලෝයේ හරිම ලස්සනයි මෙහෙම මේ විදියට පස්නේ වැලි ටික හොදගෙන ගිහිල්ලා තියෙන්නේ මෙතන හිටපු මේ මාමා කෙනෙක්ගෙන් අහපුවාම කිව්වා මේ කාලෙට මූද පැත්තේ ඉඳන් හුලං ගොඩබිම් පැත්තට එන කාලේ කිව්වා. දැන් මෙහෙන් ඔක්කොම හේදීගෙන මූදට යන්නේ ඒවා ඊට පස්සේ මේ උඩ තියෙන ඒවා ආයි ගොඩබිමට යන ඒවා තව ටික කාලෙකින් ගොඩබිම පැත්තේ ඉඳන් මූද පැත්තට හුලං යන කාලෙ වෙද්දි ආයේ මේවා ඇවිල්ලා මේ ගල් පාර හැම සම්පූර්ණයෙන් වැහෙනවා කියලා කිව්වා. ඔන්න ඔය දේවල් වලට තමයි අර වඩදිය බාදිය කියලා කට්ටිය කියන්නේ. ඇත්තටම කිව්වොත් දැන් නම් ඉස්කෝලේ කාලේදී නම් ඕවා ටිකක් හරි මීට වැඩිය හොඳට එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්. ඒ වුණාට ටිකක් මතක නැහැ. තමයි කාලයත් එක්ක යද්දි සමහර දේවල් වගේ හැරෙනවා දන්න දේවල් අමතක වෙනවා ඒක තමයි වෙන්නේ කොකාකෝලා ස්ප්‍රයිට් අරම මේ ටික බීලා කූල් එකේ බීලා දැන් හරි වගේ යස්ස සෙට් වෙයි වගේ ඉක්මනට මේ ටිකක් බොන්න මං හිතන්නේ මොකක් හරි තිබිලා මොකක් හරි ගොඩ නැගිලි මොන හරි කලින් තිබිලා තියෙනවා. දැන් නම් ඒව නැහැ. අර දැක්කද? මූද මේ දවස් ටිකේ පොඩ්ඩක් සැරයි කියලා කිව්වා. නටබුන් වෙලා තියෙන මේවා ටික නා. මම හිතන්නේ අතනේ යනවා මේ වතුර හරි මොනවා හරි එහෙම එකක් යනවා. ජල සම්පාදනයේ මොනවා හරි එහෙම දෙයක් වෙන්න ඇති කියලා හිතනවා. හරියටම දන්නේ නැහැ. එතන ඉන්න මාමා කෙනෙක්ගෙන් තමයි ඉතින් අහලා දැනගන්න වෙන්නේ. මේ නේනවා. ඔය වතුර ටික එතනින් යනවා මාත් මේ පල්ලෙහා ඉන්නේ දැන් ඉක්මනට යන්න ඕනේ කට්ටිය නැගිටලා ඇති වීඩියෝ එකක් ගන්නනේ ෆොටෝස් ටික ගන්න එහෙම කරගන්න යාවි මේ මෙතන තියෙන පොඩි දෙයක් මාළු දැල් විසි කරලා මාළු අල්ලන්නේ ඔය ගම්බද පැතිවල ඔය වැව්වල එහෙම
මේ වගේ දැල් විසික් කරලා මාළු වලනේ. මේ දේවල් ඉතින් දීවරයෝ කරන්නේ ජීවිතේ කරගහගෙන තමයි ඉතින් හැමදේම. මේවට ඉතින් අර අම්බෝ මේක පව්. මේ මෙහෙම කරන එක හොඳයි. එහෙම දේවල් කියන්න බෑ. ඒක ඒගොල්ලොන්ගේ කැමැත්තට අනුව තමයි ඉතින් මේ හැමදේම වෙන්නේ. තමන්ට කැමති දේවල් කරන්න පුළුවන්. එහෙම ඉතින් දෙයක් කරන්න පුළුවන්. තව පොඩි දෙයක් තියෙනවා මේ අපි නැවතිලා ඉන්න තැනට යද්දි දැක්කේ. හරියටම දැක්කේ අද. මේ ගල ලංකාවේ හැඩයට හැදිලා තියෙන්නේ. හැදිලා තියෙන කියන්නේ අර ඇවිල්ලා වතුර වැදිලා අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ලා ඒක එදිලා හැරලා ගිහිල්ලා එහෙම වෙලා වෙන්න ඇති. කවුරු හරි අතින් හදපු එකක් කියලා නම් ටිකක් තියෙන හොරයි. මේ තියෙන්නේ ඉරියම ජියෝග්‍රැෆි එහෙම කරන කට්ටිය සමහරවිට දන්නව ඇති. මේ වතුර වැදිලා ඒ වුණාම අර මේ වැදිලා පුතු එහෙම ගැලවිලා ගිහිල්ලා ඔය බ්ලා ඔය වගේ කතා ටිකක් තියෙනවා. එහෙනම් යා අපි නැවතිලා ඉන්න තැනට ටිකක් ලං සැරයි. ඩබල් යනවා. මේ මල් තමයි අර මේ සෙල්ලකතරගම වලට එහෙම හොඳයි කියලා පූජා කරන්නේ. සෙල්ලකතරගම එහෙම තිබ්බා. ඔව් ඔව්. අපල වලට එහෙම හොඳයි කියලා පූජා කරනවා. මෙන්න මේ මල් කියලා තමයි කියන්නේ. අපල වලට අරවට මේකට ගියා. ඊ සෙල්ලකතරගම ගිය වෙලාවේ මේ ඒවා චුටි වට්ටි වලට හදලා ඉන්නවා නේ. උනන්න තිබ්බා. කියන්නේ දෙවියන්ට පූජා කරන්න. ඒක දේව විශ්වාස දේව හැදෙහිලි ඒ දේවල් එක්ක ඉතින් ඒක ලංකාවේ සංස්කෘතිය කියන දේ ඉස්සෙල්ලාම ඉස්සරහට හැම දෙයකදී වෙනවා. මොකක් හරි දෙයක් වුණ ගම මේ සංස්කෘතියට යටත්ව තමයි ඉතින් මේ හැමදේම ශ්‍රී ලංකාවේ වෙන්නේ. බටහිර රටවල් වල නම් ඉතින් ඇමරිකාව වගේ දේවල් වලදී සමහර මිනිස්සු ඉන්නවා ආගම කියන එක අතහැරලම දාපු. ඒ කියන්නේ නිර්ආගමික කට්ටිය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලත් ඉන්නවා. දැන් තරුණ කට්ටිය එහෙම පොඩ්ඩක් මේ ආගමට නැඹුරුවක් දක්වන්නේ නැහැ කියලා තමයි ඉතින් කියන්නේ. මං කියන කතා නෙවෙයි. ඉන්ටර්නෙට් එකේ එහෙම තියෙන කතා. ඒ ඇත්ත නැත්නම් ඉතින් අපි දන්නේ. අපි ඉතින් ලංකාවේ යන්නේ ඉතින් ප්‍රධාන ආගම් ටික අදාගෙන ඉතින් වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඔය ඉන්නයි. ඔන්න එහෙනම් කතාවෙන් ආවා ඉන්න තැනට. තාම කට්ටිය නිදි. යෝ වහගෙන එක්ක නිදි කට්ටිය. අංජන නැගිටිමුද? 7යි කාලයි. 7යි කාලයි. තව ටිකක් නිදාගන්න. නෑ මං ආයේ 5:00ට නැගිට්ටා. මේ ඉර පායනවා බලන්න. සුපිරි වීඩියෝස් ටිකක් යන ගත්තා. ඊපස්සේ වෙන්නන්නම්. කටියෙන් ගන්නාලා නේද? එතන මාමලා කෑම කියනවා. මොනේ? තාම කට්ටිය නැගිටව නැහැ. ටික දෙනයි. විදුරයි ඉන්න මේකේ. විදුර මේ උඹේ කැස්සට ආරයට මේ දෙන බෙහෙත් සෙට් එක දියන්කෝ මටත් හරි වගේ. ඊටෙන් තමයි ඈ උඹ කියන උරෝන එක. ඉන්නේ නැගිටා ඉක්මනට ඩබල් එක ඩබල්. මූ ඉන්නේ මොකේද කියලා දන්නවද? මම හිතේ මූ මෙන්ට් එකේ. උදේ මට මතකයි කිහිල්ල ගහගෙන ආවා.
කීල්ල ගාගෙන යනවා. අයියේ මේ සෙට් වෙන්න මං යනවා කියලා. උස්සගෙන ආවා. ඒ නාන මේ මොඩලේ මුඩිය වැඩිලා හැවුවමද කියලා විධාමාන්තරේ හැවුවා. මේ ආජීවයේ නැතිවන්නේ. දේව ලක්තිය. Let's party! Jangan kamera deh. කට්ටිය යන්න හදන්නේ රිදීගම පැත්තට. කුරුළු වෙනක් එහෙම තියෙනවා. ඒක බලන්න යනවා. ඒක තමයි දැන් ප්ලෑන් එක තියෙන්නේ. ඊයන් පස්සේ ප්ලෑන් චේන්ජ් වෙන්නත් පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. දැන් කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ගොඩක් කට්ටිය ලෑස්ති වෙලා ඉවරයි. දැන් පාලනසු තියෙනවා. සම්බෝල තියෙනවා. පරිප්පු තියෙනවා. එවුණු පොඩක් බත් තියෙනවා. කවුල නැහැ ඒක කන්න පුළුවන්. සුගරි. ඊයේ පස්සේ රතු බත් තියෙනවා. දකුණු පැත්තට ආවා කියන්නේ රතු බත් අනිවාර්යෙන් තියෙනවා. නේද? දකුණු පැත්තට අනිවාර්යයෙන්ම රතු බත් කොහොමද තියෙනවද? රතු බත් කොහොමද දකුණු පැත්තට තියෙනවනේ අනිවාර්යෙන්. දකුණු ගෙල්ල කියන්නේ. මොන්නේ? දැන් පොඩක් සින්දු දාලා හින්දා මූමේ තාම ඇඳගෙන නැහැ. ඔය ඊයේ වාහනේ තායි කාබට් ටික පොඩක් එළියට අරගෙන සුද්ධ කරලා ඉවරලා වතුර ටිකක් පුරව ගත්තා. මේ ඔක්කොම ක්ලීන් කරා. මේ බෑග් එක දාලා තියන්නේ. නාන තාම ඉන්නවා. ටවල් එක පිටින් චූටි මල්ලි. නම් හරිය අවුලක් නෑ. වඩ පිටාව පට්ටම ලස්සනයි. උදේ ගිය තැන තමයි මෙන්න මෙතන. අපි ගිය ප්ලේස් එක. ෆොටෝස් අරව මේ ගහුවේ මෙන්න මේ හරිය. මාරම ලස්සනයි මේ පැත්ත. ඉතින් දැන් යන්න හදන්නේ කට්ටිය ප්ලාස්ටික් වෙලා අම්දේ ජරබර ගන්නවා ඒක කඩාගෙන හිට ඉතින් දැන් මේ යාල කිට්ටු ඉන්නේ එන් යනවා අපි ගිහිල්ලා සෆාරි නම් යන්න නැති වෙයි රිදීගම කුරුළු උද්‍යානයේට තමයි දැන්ට යන්න කතා වෙලා තියෙන්නේ අර කලින් කිව්වා වගේ ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා උණවටුන පැත්තෙන් එහෙන් ගිහිල්ලා නාලා කරලා එහෙම එල්ල ඉතින් ගෙදර යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ගෙදර කියන්නේ කට්ටේ බෝඩිමට යන්න තමයි වෙන්නේ. පිට උදේ 6වත් වෙයි මං හිතන්නේ. මොකද ආපු එකේ කට්ටිය පොඩ්ඩක් අන්නේ ඉන්නත් එපා. හැමදාම ඉතින් එන්නේ නැහැ. ඒකින්ද ගිහිල්ලා කරලා ඉතින් යනවා. ගෙදර යනවා. මම කෝල් එක ගත්තා කොහෙද ඉන්නේ කියලා අහන්න. කොහොම තමයි විස්තරේ. දැන් ප්ලෑන් එක ඔයක
දන්නේ නැහැ මගදී මොකක් වෙයිද කියලා. මේ අපේ ඉන්ටර්න්ෂිප් එකේ අපි සෙට් එක යන මම හිතන්නේ දෙවෙනි ට්‍රිප් එක. කලින් අපි 8 දෙනෙක් ගියා නුවරඑළිය. ඒකත් මේ වගේම සුපිරි ෆන්. ඒකේ හිටපු සමහර කට්ටිය ආවේ නැහැ, 3 දෙනෙක් ආවේ නැහැ. ඉතින් අලුතින් අපිට මේකට ඇඩ් වුණා. අලුතින් ඉන්ටර්න් එකට ආපු කට්ටිය අපි ඉද්දි ඒ කට්ටියකුත් ඒ කට්ටියත් එක්ක ඉතින් මේ ට්‍රිප් එක ආව දෙවෙනි පාර. ඉස්සරහට පුළුවන් වුණ කට්ටියව සෙට් කරගෙන යන්න try එකක් දෙනවා. ඉන්ටර්න් එක ඉවර වුණාන් පස්සේ කට්ටිය ආයේ ඩිග්‍රී එකේ ඉතුරු වැඩ ටික කරගෙන යන්න, ඉතුරු සෙමෙස්ටර් ටික කරගෙන යන්න. ඉතින් ආයේ කැම්පස් යනවා. ටික හම්බෙන්නේ නැති සමහර කට්ටිය උනාට කතා කරලා සෙට් කරගන්න try එකක් දෙනවා. පුළුවන් වුණොත් ආයේ ට්‍රිප් එකක් යනවා, තුන්වෙනි ට්‍රිප් එක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඕක තමයි දැන්ට තියෙන ප්ලෑන් එක කිව්ව විදියට. ඉතින් අපි කන වෙලාවදී එහෙනම් බලමු. දැන් කන ඒවා ටික නම් දැක්කනේ. කට්ටිය කයියක් ගගා. ඉතින් අපි බලමු. Yeah. Let's go. Halo. Enak. බෙදා ගත්තා. Itu kalau akan ada paspor බත් කනවා. තාම කනවා. කංගුම් කනවා. පි ඉඳගත්තා. එහෙනම් අපි කමු. පටන් ගත්තා. යුද්ධය පටන් ගත්තා. හරි තනියම යුද්ධයක් යනවා. මං මෙහෙ තනියම යුද්ධයක්. රයිස් ටික උද්දාගත්තා, රතු බට්ටියක් උද්දාගත්තා, චිලි පේස්ට්, පරිප්පු, හාල් මැස්සෝ, සම්බෝල. දෙන්නෙක් යනවා. සම්මෝලයි පරිප්පුයි හාල් මැස්සුයි. මේ බ්ලොග් ගයි අපේ. යෝ දෙලිනා හොඳ. මේ යාළුවෙක්. එන්න. ගිහිල්ලා ඇඳගනින් යන්න. ඔබ යනවා? උඹ ඉඳපන්. අපි ඉන්න. මේ මුහුදේ නාපංකු පැනලා. ඒලා ගස්සලා දෙන්නේ. Anjir lock tuling awal. ඌ බං ඇත්තරම. මම තරහරි දා දැන්නවා දැන් මම පොලිසියෙන් ගෙන්නයි දැන් වැඩ නෑ. පාරේ යන ගමන් දුන්නුම් මට කවුද කවුද. අගුත්තා තෙලි දිලා දිනවා. ඉතින් ඉස්සෙල්ලා තමයි බලපුවා. අර මෙතන පයිප් වගේ තියෙන්නේ මොකද? දුන්නු හදන්න මුරුදු. ඒකෙන් පොම්ප කරනවා. පොම්ප කරලා කලපුර දාලා කලපුරෙන් ගෙනියලා මේ උගලකට පාවෙන විසු විජ ටික විච් කරනවා බෑ. බැලලෝ ටික ඈට තමයි ලුණු මිදේ. ඊට පස්සේ මෙතන 2.5 එක වැඩි කරනවා 24 වෙනකම් ගන්න. 24 වෙනකොට මාළු එක්කත් නෑ අය වතුරේ. තනි පොල් තෙල් වගේ අල්ලන්න බෑ දැන් ඉස්සර විදියට. ඊට පස්සේ ඒක තමයි අපි ලියදි වලට දාන්නේ පාස්ටි වලට. දැම්ම රෝස පාට. රෝස පාට වලට තමයි ලුණු මිදෙන්නේ. ලුණු මිදෙන්නේ රෑට. රෑට අවුවට පහිනවා යට ඉන්න තස්ස මිදෙන්නේ. පහුගිය දවස්වල ලුණු ගන්න බැරි වුණේ මූදු වගේ ජනත්වය. කයි දවස් පාට එකට වගේ දැන් අපි යන්නයි හදන්නේ. ආ අපි ගිහින් ඉන්න. මගේ. ඒකේ වතුර පිරෙව්වා. දැන් අපි මේ යන්න හදන්නේ. ඊළඟට යන තැනදී හම්බ වෙනවා. ලස්සන තැනක. අයියෝ මූ මොකක්ද මේ ඔක්කොම ඇදලා. ඔයාලේ නවත වෙන්නේ. ඒක වීඩියෝ කරලා තමයි. ආයි ළඟට එනකන් ඉඳලා ගනි. ආයි ළඟට එනකොට මුත්තක් ගනි.
Thank you.